ඉතින් අද අපි හදන්නේ පැයට කිලෝමීටර් 40ක වේගයෙන් යන්න පුළුවන් ස්පීඩ් බෝට් එක. ඉතින් මම හිතනවා ඔයගලන්ට මතක ඇති කියලා කලින් වීඩියෝ එකේ මෙන්න මේ වගේ කාගෝ ෂේප් RC බෝට් එකක් හැදුවා. ඒ වුණා ඒක ගොඩක් ලොකු, ඒ වගේම ගොඩක් හිමින් යන්නේ. ඒක හින්දා ඒකට එහා ගිහිල්ලා ගොඩක් පොඩි, ඒ වගේම ගොඩක් වේගෙන් යන්න පුළුවන් ස්පීඩ් බෝට් එකක් හදන්න තමයි අපි මේ වීඩියෝ එකෙන් හදන්නේ. ඉතින් කලින් බෝට් එක හදපු වෙලේ අපි ගත්ත එක්ස්පීරියන්ස් එක අපිට මුලින්ම බෝට් එකක් හදන්න දේවල් 5ක් කරන්න වෙනවා. පළවෙනියටම බොඩි එකක් හදන්න වෙනවා. දෙවෙනි එකට මෝටරේ ප්‍රොපෙලර් එක හයි කරන්න වෙනවා. තුන්වෙනි එකට ඒකේ ස්ටියරින් මෙකැනිසම් එක හදන්න වෙනවා. හතරවෙනි එකට ඒක ඔක්කොම සර්කිට්ස්, කන්ට්‍රෝල් යුනිට්ස් ඒ වගේ දේවල් කරන්න වෙනවා. පස්වෙනි එකට ඒකේ බැටරි එක හදන්න වෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් 5 කරාම තමයි අපිට සාර්ථකව බෝට් එකක් හදන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි මුලින්ම බොඩි එක හදාගමු. ඉතින් පුරුදු පරිදිම ඉතින් මම මේ බොඩි එක හදන්න පාවිච්චි කරන්නේ PVC. ඉතින් සුපුරුදු විදිහට මේක උණු කරගෙන මේ වගේ මම ෂීට් එක කලින්ම හදාගෙන තියාගත්තා. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට ඒකේ අපිට කපන්න ඕන තැන් ඇඳගත්තා. ඊට පස්සේ කපා ගත්තා. ඊට පස්සේ ඒක ලස්සනට නවා ගත්තා. ඊට පස්සේ මේ විදිහට ඒක hot glue දාලා අපි waterproof කරගත්තා. ඉතින් ඊට පස්සේ මම පොඩ්ඩක් මේක ටෙස්ට් කරලා බලුවා වතුර යනවාද කියලා. එහෙම යන්නේ නැහැ. ඒක ප්‍රශ්න නැහැ. ඉතින් එතකොට අපේ පළවෙනි මිෂන් එක කම්ප්ලීට්. හැබැයි මේකේ තව කොටසක් අපිට අන්තිමට තමයි කරන්න වෙන්නේ. ඒ තමයි උඩ කවර් එක හදන එක. ඒක අපි පස්සට දාලා අපි දැන් මෝටර් එක හයි කරගෙන ඉමු. ඉතින් මෙන්න මේ අපි කලින් බෝට් එකේ හදපු මෝටර් මෙකැනිසම් එකම තමයි මේකටත් හයි කරන්න හදන්නේ. ඉතින් ඒත් එක්ක අපේ මෝටර් මෙකැනිසම් එක හදලා ඉවරයි. ඉතින් දැන් අපිට තියෙන්නේ අපේ ස්ටියරින් මෙකැනිසම් හදන්න. ඉතින් ඒකත් ගත්තේ කලින් බෝට් එකේම තමයි. කලින් බෝට් එකේ මෝටර් එක සහ ඒ ටික තමයි ගත්තේ. ඒකත් හදාගමු. ඉතින් ඔන්න විදිහට අපේ ස්ටියරින් මෙකැනිසම් එක වැඩ කරනවා. ඉතින් දැන් අපිට අපේ බැටරි එක හදාගන්න පුළුවන්. පොඩ්ඩක් එකක් පයින් වෙනවා. බැටරි එක හදාගෙන ඉමු. ඉතින් බැටරි එකට ගන්න මෙන්න මේ බැටරි තුන. ඔයගොල්ලන්ට මතක ඇති කලින් අපි දැම්ම සබ්මරීන් වීඩියෝ එකක්. ඉතින් සබ්මරීන් එකේට පාවිච්චි කරපු බැටරි තුනම තමයි මේ විදිහට පාවිච්චි කරන්නේ. අපි ඒ ටිකත් හයි කරගමු. අපි බැටරි ටික හදලා ඉවරයි. දැන් අපිට ඉලෙක්ට්‍රික් ටික කරගන්න පුළුවන්. එහෙනම් අපි ඉලෙක්ට්‍රික් ටික කරගෙන ඉමු. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ඉලෙක්ට්‍රික් ටික කරගෙන ඉවර. ඉතින් මම මුලින් කිව්වා අපිට බොඩි එකේ තව කැලක් හදාගන්න තියෙනවා කියලා. ඒ টොප් එක. ඉතින් අපි টොප් එකත් හයි කරගෙන ඉමු. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ගොඩක් දේවල් ඉවර වෙලා තියෙන්නේ. අපිට දැන් පොඩි දෙයක් කරගන්න තියෙනවා. ඒක තමයි මේක පොඩ්ඩක් බැලන්ස් වෙන්න. අපි මේ විදිහට යටින් මෙන්න මේ වගේ ෆෝම් එකක් ගහගමු. අදට වීඩියෝ එක ඉවරයි. ඇත්තටම අපේ මේ වීඩියෝ එකෙන් මේ පාර්ට් 1 බෝට්ටු හදන එකේ පාර්ට් 1 තමයි මේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි මේක ටෙස්ට් කරලා බලමු. එහෙනම් අදට ගිහින් එන්න. ඉතින් ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරලා notification එකත් on කරගන්න. එතකොට ඔයගලන්ට මේක try කරලා බලන්න, ටෙස්ට් කරන බලන වීඩියෝ එකත් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මෙච්චර වෙලා බැලුවා ඔයගොල්ලෝ හැමෝටම thank you.
ඔයත් මේ වීඩියෝකට ආස නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඒ වගේම මගේ ඉන්ට්‍රෝ එකේ අඩුපාඩු තියෙනවා, වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාගේ මේ වගේ RC පිළිබඳ උනන්දුවක් තියෙන යාළුවෙක්ට අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. මම CMT project. Goodbye.